හයි මම විදුර භාෂිත මම මොගෝ ගේම්ස් එක අවුරුදු 3ක් 3D මොඩලින් ඇන් ටෙක්ස්චරින් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරගෙන යනවා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කොහොමද 3D මොඩල් එකක් ක්‍රියේට් කරන්නේ, කොහොමද ඒක ඔප්ටිමයිස් කරන්නේ, කොහොමද ඒක ගේම් එකකට අරන් යන්නේ වගේ කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මම ඒක ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. මම අත කරන්නේ එකක් නෙමෙයි, මම කලින් කරපු මගේ ප්‍රොජෙක්ට් එක පොඩි බ්‍රේක් ඩවුන් එක. ඉතින් මම කරපු ක්‍රියේචර් කෙනෙක් තමා මම අද ඔයගොල්ලන්ට එයාගේ කොහොමද හදන්නේ, බේසිකලි කොහොමද යන ප්‍රොසෙස් එක සහ කොහොමද එයාව මේ ෆ්‍රෙන්ඩ් එකකට අරන් යන්නේ කියන එක තමයි මම අද කතා කරන්නේ. විශේෂයෙන් කියනවනේ මේක ගොඩක් මේ මගේ ලයිටින් ඇන් ටෙක්ස්චරින් ස්කිල් එක ග්‍රෝ කරගන්න කරපු දෙයක්. මේක කිසිම මේ එන්ජින් එකකට කියන්නේ මම කියන්නේ VFX CGI පැත්තට ඊට පස්සේ ගේමින් පැත්තට කරන්න එකක් නෙමෙයි. මොකද මේකේ මම එච්චර පොලි කවුන්ට් එක ඔප්ටිමයිසේෂන් ගැන මම එච්චර වොරි වෙන්නේ නැහැ මේකේ. ඉතින් ඒක නිසා මේ ඔයාලට මම බේසිකලි කොහොමද මේක කරේ, මේක කොහොමද ප්‍රොසෙස් එක ගියේ කියලා පොඩි අයිඩියා එකක් ගන්න මම ඔයාලට පොඩ්ඩක් පොඩි බ්‍රේක් ඩවුන් එකක් දෙන්න. බේසිකලි අපි මම මෙන්න මේ ආටිස්ට්, මේ චයිනා ආටිස්ට් කෙනෙක් ලෙස්ට් අයිඩියාස් කියලා. ඉතින් මම මෙයාගේ කන්සෙප්ට් තමයි ගොඩක් ෆලෝ කරන්න කැමති ක්‍රියේචර්ස්ලා කරනකොට. මොකද මෙයාගේ කන්සෙප්ට් වල ක්වොලිටි එක ඇත්තරම හොඳ ලෙවල් එකක තියෙනවා, ඒ ඩීටේල් හොඳට පේනවා. ඉතින් ඒක නිසා මම මෙයාගේ රෙෆරන්ස් තමයි ගොඩක් ෆලෝ කරන්නේ. මම මෙයාගේ තෝරගත්තා, මම ඔයාලට පෙන්නන්නම්. ඒක මගේ PRF එකේ තියෙනවා. මෙන්න මේ ක්‍රියේචර් තමයි මම තෝරගත්තේ. එයාගේ ගොඩක් වැඩ මෙතන ගොඩක් ඒවා එයාගේ කන්සෙප්ට් ආර්ට්. මම මේක තමයි තෝරගත්තේ. මේක මගේ කාලයකට කලින් කරපු ප්‍රොජෙක්ට් එකක් අතර. මේකේ කිසිම කියන්නේ ස්කල්ප්ට් එකේ ඒ පාර්ට් වල වීඩියෝ නැහැ. මේක ඇත්තටම මම පොඩි බ්‍රේක් ඩවුන් එකක් දෙන්න ඕන නිසා මම පෙන්නනවා සොෆ්ට්වෙයාර්ස් වලට අරන් ගියේ කොහොමද ඒව කරේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේකේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් නැහැ. මම ඉස්සරහට මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දෙන්නම් වෙන කැරක්ටර් එකක් මේ ක්‍රීචර් එකක් කරන්නේ කොහොමද කියලා. මේක තමයි මම තෝරගත්ත කන්සෙප්ට් ආර්ට් එක. මම මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම්. මම මේක බේස් මෙෂ් එක විදිහට මම බේස් මෙෂ් එකක් මම මේකට ක්‍රියේට් කරගන්න. මම ඒකට ක්‍රියේට් කරගත්ත බේස් මෙෂ් එක ඔයාලට පෙන්නන්නම්. මේක තමයි මගේ බේස් මෙෂ් එක. ඔයාලට ඇත්තටම දැන් බේස් මෙෂ් එකක් හදාගන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. AIs තියෙනවා, mesh AI එක තියෙනවා, ඊට පස්සේ Tripo එක තියෙනවා. ඔයාලට ඒවා යූස් කරලා පුළුවන් බේස් මෙෂ් එකක් විනාඩියකින් වගේ හදාගන්න පුළුවන්. මම එදස්වල මේක ඇත්තට මේක මාස 4-5ක් විතර පරණ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම එතකොට මම ඇත්තටම යූස් කරේ නැහැ මේ AI. මේක මම අතින්ම තමයි ස්කල්ප් කරේ. මේකේ මේ බේසික් ෂේප් එක මම ඉස්සෙල්ලාම හදාගන්නවා. පොඩ්ඩක් එයාව කන්සෙප්ට් එකේ තියෙන පොඩි වෙන ඇන්ගල් එකකට මම ඒ උනට එයාව පොඩ්ඩක් ස්ට්‍රේට් විදිහට හැදුවා. මොකද බැරි වෙලාවක් හරි මේක මට මේ කවුරු හරි රික්වෙස්ට් කරොත් ඇනිමේෂන් එකක් හරි කරන්න, මොකක් හරි ඒකට කරන්න කතා කරොත් මට මේක ටක් ගාලා රීටොපෝ කරලා දෙන්න පුළුවන්. මොකද මේක මේ කෙලින්ම දෙපැත්තම ගානට බැලන්ස් තියෙන නිසා. සහ මෙයාගේ අත් කකුල් ගානට රිග් එකකට ඕන විදිහට තියෙන නිසා. ඉතින් මේ මම මේකේ එයාගේ බොඩි එක, ඊට පස්සේ එයාගේ ටීත් සෙට් එක, ඊට පස්සේ එයාගේ අයි එක විදිහට මම තුනකට කඩලා තියෙනවා. මම මේක පෙන්වනවා ඔයාලට ෆයිනල් ඩීටේල් කරපු මොඩල් එක. මේක තමයි මගේ ෆයිනල් මොඩල් එක ඩීටේල් කරපු. මෙතන තියෙන ඩෙසිමේට් එක. ඒ කියන්නේ මම ඔයාලට කියන්න එක්ස්ප්ලেইন කරන්න. මම මේක කිව්වා කලින්ම මේ කිසිම මේ එන්ජින් එකකටවත් කිසිම වැඩකටවත් රෙඩි වෙන විදිහට නෙමෙයි මේක මම හදලා තියෙන්නේ. මේක මම හදලා තියෙන ඇත්තටම මගේ මේ ටෙක්ස්චරින් ඇන්
ලයිටින් ස්කිල් එක ග්‍රෝ කරගන්න ඕන නිසා කියලා. ඉතින් ඒකෙදී මම මෙතන මම හයි පොලි එක පෙන්වන්නම්. මේක තමයි හයි පොලි එක මගේ තියෙන. ඇත්තට මේක ඩයිනමික්ස් එක උඩම ඩිවයිඩ් කරලා හදපු එකක්. ඉතින් මොකද මට එච්චර මේක එන්ජින් වලට යූස් කරන්න නැති නිසා මේක මම ඔයාලට පෙන්නන්න. මේකේ ලෝ පොලි එක අපි හැම වෙලේම එන්ජින් එක අරන් යන්නේ ලෝ පොලි එක නිසා මම මේකටත් ලෝ පොලි එක ක්‍රියේට් කරගත්තා. ඉතින් ඒක තියෙන විදිහ ගත්තොත් ඒක ඇත්තටම තියෙන්නේ ඩෙසිමේෂන් කියන මෙතඩ් එකේ තමයි තියෙන්නේ. මේක ZBrush එකටම ඩිෆෝල්ට් වෙන මෙතඩ් එක. ඩෙසිමේෂන් කියන එක මේකෙන් පුළුවන් අපිට ඩීටේල් ටික තියාගෙන පොලි කවුන්ට් එක සෑහෙන දුරකට අඩු කරන්න. මේ මෙතඩ් එක අපි ගේම් වලටත් යූස් කරනවා. බට් මේකට යූස් කරන්න බෑ. මේක ක්‍රියේටර් කෙනෙක් මේක ඩෙසිමේට් කරා කියන ඇත්තටම මේකෙන් වැඩක් ගන්න බැරි තරම්. මේක ස්ටැටික් මෙෂ් එකක් විදිහට කොහේ හරි තියන්න පුළුවන්. එහෙම නැතුව වෙන කිසිම දෙයක නැත්තම් යූස් කරන්න බෑ. ඉතින් මේක මං මේ ලෝ පොලි මෙෂ් එක මම කරන්නේ මායකට අරන් යනවා. මායකට අරන් ගිහිල්ලා UV unwrap කරනවා. ඊට පස්සේ සබ්ස්ටන්ස් එකට යනවා. එහෙම තමයි මගේ process එක. මම පෙන්නන්නම් one by one මායකේ process එක. මායකේ process එක මෙහෙම යන්නේ. මායකේ මම මෙෂ් එක ගෙනවා. ගෙනල්ලා එයාගේ UVs ටික කඩා ගන්න එක කරන්නේ. මම ඇත්තටම UVs කඩනකොට මං මේ බ්ලෙන්ඩ් එකත් යූස් කරනවා. මොකද මේ මායක එච්චර UVs වල කට් දානකොට පොඩි ප්‍රශ්න එනවා. ඒක නිසා මං මේ UV pack mask එකයි බ්ලෙන්ඩ් එකයි යූස් කරනවා ඒකට. ඉතින් මේක UV එක මම ඕකේ කරගෙන තියෙන්නේ. මං එක ටයිල් එකකට විතරයි යූස් කරේ. මං සාමාන්‍යයෙන් මේ වගේ එකක් යනකොට මේ ටයිල්ස් ගොඩකට යූස් කරනවා ක්වොලිටි එක වැඩි කරගන්න. හැබැයි මට එච්චර උවමනාවක් තිබ්බේ නැහැ. මේක 4K යන නිසා මේක අනික ඔප්ටිමයිසේෂන් බලන්නේ නැති නිසා මම එක UV එකකට තියාගෙන එයාගේ UVs ටික ඕකේ කරගත්තා. ඔයාලට මෙතන පේන ඇති UVs ටික ගානට ඕකේ වෙලා තියෙනවා. මෙතන පොඩි විශේෂණ දෙයක් කියන්න ඕනේ. මෙතන මේ එයාගේ මෙතන තියෙන මේ ෆර් එක මම ක්‍රියේට් කරේ Xgen එකෙන්. මොකද මේ ඒක මට ලේසිකමක් තිබ්බා. Xgen එක පොඩ්ඩක් හුරු නිසා. නැත්තම් අපිට පුළුවන් ප්ලේන් එකක් දාලා මේ දෙපැත්තට ඒක මිරර් කරන්න. ඇත්තටම ඊට වඩා මට මේ Xgen එක මම පොඩ්ඩක් ආස නිසා මම ඒකෙන්ම එයාගේ ඉස්සරහේ එක දැම්මා. මේ ටික තමයි. ඊට පස්සේ මේක මැටීරියල්ස් වලට වෙන් කරගන්නවා. බොඩි එක ටීත් එක ෆර් එකටත් මම නිකමඩ එකක් දැම්මා. ඊට පස්සේ අය ඒකටත් දාලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි බේසිකලි යන්නේ මේ ටික. ඊට පස්සේ මම පෙන්නනවා ඔයාලට මේ සබ්ස්ටන්ස් work flow එක මම ටෙක්ස්චර් කරන්න යූස් කරන්නේ. නැත්නම් සබ්ස්ටන්ස් ගොඩක් අය ඉතින් සබ්ස්ටන්ස් වලට අමතරව බ්ලෙන්ඩ් එක ඇතුළෙම ටෙක්ස්චර් කරනවා. ඊට පස්සේ Foundry ලාගේ මාරි කියලා software එකක් තියෙනවා. ඒකේ ටෙක්ස්චර් කරනවා. අතන මාරි කියන්නේ ඇඩ්වාන්ස් software එකක්. මේ ඉගෙන ගන්නවා නම් හොඳ softwares තමයි මේ මාරි වගේ softwares අතරම. ඊට පස්සේ මම මේක අරන් යනවා සබ්ස්ටන්ස් එකට. මේ ලෝ පොලි එක අරන් යනවා. ලෝ පොලි එක මම ඔයාලට මෙතන ටෙක්ස්චර් කරලා ප්‍රිවිව් එක පේනවා. කමන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ බේකින් ප්‍රොසෙස් එක යන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි මෙතනට ගේන්නේ ලෝ පොලි මොඩල් එකක් නිසා මේක ඇත්තටම ඩීටේල් නැහැ අපිට. ඩීටේල් නැහැ කියන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේක ඇත්තටම normally ගෙනාවොත් පේන්නේ කොහොමද ප්‍රොසෙස් එක කියලා. මේක normal map එක අයින් කරා කියන්නේ ඉතින් ඩීටේල් නැහැ කියන එකම තමයි. ඊට අමතරව ambient occlusion එකයි curvature එකයි. ඊට පස්සේ මම මේකේ බේකින් ප්‍රොසෙස් එක නම් මම මේක නිකන් ඔයාලට පෙන්වීම දෙක ඩිලීට් කරලා කොහොමද ඔයාලට පේන්නේ කියලා. මම මේක 1K වලට දා ගන්නවා. මොකද මේ මගේ ස්පෙක්ස් වලට පොඩි ප්‍රශ්නයක් මේක ස්ට්‍රීම් වෙන නිසා. බේකින් එකේදී කොහොමත් බේකින් එකේදී මෙතන අපි හයි පොලි එක සෙට් කරගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ එතන අපි ඩිස්ටන්ස් එක හදා ගන්නවා බේකින් වෙන මෙෂ් එකේ. ඒක ඔයාලට මම ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහා වීඩියෝ වලදී කරන්නම්. ඕනි නම් විතරක් කරන්නම්. ඒ ටික තමයි මේකේ මම කරේ. ලෝඩින් වෙනවා.
මෙහෙම තමයි අර මං කිව්වේ ලෝ පොලි එකක් ගෙනවොත් මෙන්න මෙහෙම තමයි ඩීටේල් ඉතුරු වෙන්නේ අත්‍තරම. ඉතින් එහෙම වැඩක් නැහැනේ. අපි ගොඩක් අපේ ඩීටේල් මේ මෙෂ් එකේ රඳා පවතින්නේ normal map එක බේස් කරගෙන තමයි. ඊට අමතරව ඒකේ රියලිස්ටික් ලුක් එක වැඩි කරන්න කර්වේච් එක සහ මේ ambient occlusion map useful වෙනවා. මෙහෙම තමයි මම මේක ටෙක්ස්චර් කරේ. ඉතින් රෙෆරන්ස් පොඩ්ඩක් ෆලෝ කරා. මගේ ඇත්තට මේ රෙෆරන්ස් නැහැ. මම ගොඩක් මේ ෂාක් ලගේ ඒවා තමයි යූස් කරේ. මේ එයාලගේ තියෙන කොහොමද මේ ප්‍රොසෙස් එක මේ දත් කොහොමද තියෙන්නේ ඒ විදිහට මම ඒවා තමයි මේ ෆලෝ කරේ. ඉතින් මේක අපිට පුළුවන් මේකෙම ඇත්තට මේ කියන්නේ සබ්ස්ටන්ස් එකේම රෙන්ඩර් කරන්න පුළුවන්. මම සබ්ස්ටන්ස් එකේ රෙන්ඩර් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම මොනවා හරි ප්‍රිවිව් එකක් පෙන්වන්න ඕනොත් විතරක් සබ්ස්ටන්ස් එකේ රෙන්ඩර් කරනවා. එහෙම නැත්නම් මම කිලිම් යන්නේ මේ මාමෝ සෙට් එකට. මාමෝ සෙට් එකේදී ඇත්තට මේක මම ඕපන් කරද්දි මේක ටෙක්ස්චර් මුකුත් තිබ්බේ නැහැ. මේ දැන් ඕපන් කරද්දි මම නිකන් ටෙක්ස්චර්ස් ටික දාලා සෙටින්ස් හදන්න නැතුව නිකන් පෙන්නනවා. ඉතින් මේක තමයි ඒක මේකේ වාට පුළුවන් මේ ටෙක්ස්චර් ටික අතර මේකේ සිම්ප්ලි ඒ කියන්නේ ටෙක්ස්චර් ටික මේ ටග් ගාලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න දෙන ඊට පස්සේ මෙතන සෙටින්ස් වලින් වාට හදලා ටර්නබල් එකක් ඕන නම් ටර්නබල් එකක් විදියට වාට හදා ගන්න පුළුවන්. නැත්නම් රෙන්ඩර් JPG විදියට වාට ඕනේ ෆෝමැට් එකකින් එළියට ගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නැහැ. මම වාට ෆයිනල් රෙන්ඩර් එක පෙන්නන්නම් මේකේ කොහොමද ආවේ කියලා. මේකේ ෆයිනල් රෙන්ඩර් එක මාමෝ සෙට් එකෙන් රෙන්ඩර් කරලා පස්සේ මේ විදිහට තමයි ආවේ. අතර මේක ආනෝල්ඩ් එකේ මට කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා. මොකද මේ අතර මාමෝ සෙට් එක එච්චර මට මේ මාමෝ සෙට් එකේ ලයිටින් එච්චර මට සැටිස් නැහැ. පොඩි වෙලාවක් යන අතර මේකේ ලයිටින් ටික සෙට් අප් කරලා වැඩේ කරන්න ගියාම ඉතින් අතරම මේ ආනෝල්ඩ් එකේ ගත්තාම කියන්නේ මම කියන මායාකේ ඩිෆෝල්ට් වෙන ආනෝල්ඩ් එකේ ගත්තාම ඇත්තටම ඊසි මේ ටෙක්ස්චර්ස් ටික මේ දාලා 3 point light එකක් ගහුව ගමන් ඇත්තටම මේ හොඳ ලුක් එකකට එනවා. මම වාට මේකේ පෙන්නන්න රෙන්ඩර්ස් ටික. මේක ටර්නබල් වීඩියෝ එකක්. මේකෙන් බලන්න බෑ. මගේ ස්ට්‍රීම් වෙන හින්දා පොඩ්ඩක් ස්ලෝ. මේකේ අර ඉමිසිව් අර එයාගේ ඇඟේ අර දිලිසෙන කොටස් ටික ඇත්තට මේක ඉමිසිව් මැප් එකක් යූස් කරලා කරන්නේ. සාමාන්‍ය මේවා ඇත්තටම බේසික් දේවල් 3D මොඩලින් කරන කෙනෙක්ට මම මේ නිකන් එක්ස්ප්ලেইন කරන්න කාට හරි ඉගෙන ගන්න කැමති නම් ඒවටත් හරියන විදිහට. එහෙම තමයි ප්‍රොසෙස් එක යන්නේ. මම ඊළඟට මට ටයිම් එක තිබ්බොත් මම කරන්න ඇත්තටම ඊළඟට කොහොමද ඇසෙට් එකක් ඒ කියන්නේ මේක ඇත්තටම ඔප්ටිමයිස් නැහැනේ. මම ඇත්තටම ඔප්ටිමයිස් ඇසෙට් එකක් හදලා කොහොමද එන්ජින් එකකට දාන්නේ, කොහොමද ටෙක්ස්චර් ටික සෙට් කරන්නේ, කොහොමද UVs බැලන්ස් කරන්නේ, ටෙක්ස්චර් රෙසොලූෂන් කොහොමද බැලන්ස් කරන්නේ, මම ඒව ගැන ඉස්සරහට වීඩියෝ කරන්නම්. මේක මම නිකන් මේ කට්ටිය මගෙන් අහපු නිසා මම කරපු පොඩි බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක් විතරයි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. Thank you.